මේ තියෙන්නේ ආනන්ද බෝධීන් වහන්සේ. දිව්‍ය විමානයක් පරිද්දෙන් බුදුන් දවස පැවති සුගන්ධ කුටිය. ආනන්ද, රාහුල, සාරිපුත්ත, මොග්ගල්ලාන, අංගුලිමාල, සීවලි, චුන්ද යන මහරහතන් වහන්සේලාගේ කුටි. සිවුරු මසා පඩුපවාගත් ආරාමය. පැන් පහසු පොකුණ රාජිකාරාමය. නිතර නිතර අවගිය ගෞතම බුද්ධ ශාසනයේ අග්‍රදායකයා වූ අනේ පිඩුසිටුතුමා, අග්‍රදායිකා වූ විසාකා උපාසිකා, කෝසල රාජ්‍යයේ රජුත් මල්ලිකා දේවියත්, ඒ වගේම බඩේ දරමිටියක් බැඳගෙන බුදුන්ව නින්දා කරන්නට ආව චිංචා, ලේ තැවරුණු කඩුව බිම දාලා ඇවිදින් පැවිදිව සෞඛලෙසුන් නැසූ අංගුලිමාල මහරහතන් වහන්සේ, දරු සොවින් පිස්සියක් බවට පත්ව අබ සොයාගෙන කිසා ගෞතමියත්, මව්දෙමාපියන් ස්වාමියා දරු දෙදෙනා සොහොයුරා එකම දවසේ මරණ පහක් නිසා ඇඳිවත පවා අහිමිව වික්ෂිප්තව ආ පටාචාරාව මෙදියම් කිස අවසානයේ මංගල කාරණා සහ පිරිහීමේ කාරණා දැනගන්නට දෙව්වරු අතීත ආත්මවල ජාතක කතා වැඩි ප්‍රමාණයක් දේශනා කළ 84,000ක් ධර්මස්කන්ධයෙන් 3/2ක්ම දේශනා කළ බුදුරජාණන් වහන්සේ වැඩිම වස් කාලයක් වැඩ ඉඳපු සැවැත් නුවර ජේතවනාරාම පිම්බිමයි මේ ඔබ දකින්නේ.